සුබ උදෑසනක් වේවා සියලු දෙනාට. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ එළවලු රොටි හදන විදිහ. හරි, වැඩි වේලා ගන්නේ නැතුව අපි බලමු කොහොමද එළවලු රොටි හදාගන්නේ කියලා. හරි, දැන් අපි බලමු අපිට ඕනි වෙන්නේ මොනවද කියලා. මම ඔයාලට අරගෙන තියෙනවා පිටි මේ කප් එකෙන් පිටි කප් දෙකක්. මේ කප් එකෙන් පිටි කප් දෙකක් අරගෙන තියෙනවා. තව අපිට ඕනි වෙනවා ලුණු මේස හැදි දෙකක්, තක්කාලි මේස හැදි දෙකක්, ලීස් මේස හැදි දෙකක්, කැරට් මේස හැදි දෙකක් සහ සුදු ලුණු මේස හැන්දක් ඕනි වෙනවා. අපි කරපිංචා හීනයට කපාගත්තු මේස හැන්දක් ගත්තා. තව අපිට ඕනි වෙනවා බිත්තර දෙකක්, කෑලි මිරිස්, ලුණු, ගම් මිරිස්. හරි. ගම් මිරිස්, තේ හැන්දක්. දැන් අපි මේක කඩවම් කරගන්න ඕනේ. හොඳට කලවම් වෙන්න ඕනි මේක. හරි, දැන් අපේ මේ මිශ්‍රණය ඔක්කොම දාලා හදාගෙන ඉවරයි. ඒ අතරේ අපේ මේ ලිපේ තෙල් ටික වටේටම දාගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය දාගන්න ඕනි ලිපට. තාච්චිය වටේටම මේ විදිහට කලවම් කරගන්න ඕනි. විනාඩි 2ක් විතර එක පැත්තක් තියෙන්න ඕනි. දැන් මේකේ උඩ තෙල් ගාලා අපි අනිත් පැත්ත දාගන්න ඕනි. අපිට මේ ආකාරයට දැක ගන්න පුළුවන්. මේ පැත්තත් විනාඩි 2ක් විතර තියන්න ඕනේ. දැන් හරි, අපි මේක ලිපෙන් බාගමු. මේ ආකාරයට සියලුම එළවලු රොටි ටික සාදා නිම කරගන්න ඕනේ. මේ ආකාරයට අපිට අන්තිමට දැක ගන්න පුළුවන්. අපිට මේක ගෙදරදී ලේසියෙන්ම පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑමක්. මේකත් එක්ක මේක අපිට නිකන් උනත් කන්න පුළුවන්, නැත්නම් ව්‍යංජනයක් එක්ක කන්න පුළුවන්. සියලු දෙනාටම බොහොම ස්තුතියි.